ආයුබෝවන් hand skills of life channel එකට පිළිගන්නා ගමන් මේ ලස්සන ප්‍රයෝජනවත් bookmark එක තමයි අද අපි හදන්නේ. අදත් අපි magic ring එකෙන් පටන් ගමු. මුලින්ම magic ring එක හදලා ඊට පස්සේ dumbbell දෙකක් ගොතලා ඊට පස්සේ double crochet ගොතනවා. double crochet එකක් ගෙතුවා ඊළඟට දෙවෙනි double crochet එක ගොතනවා. ඊළඟට අපි ගොතන්නේ half double crochet 3ක්. 1යි 2යි 3යි. ඊළඟට heart එකේ කොන හදා ගන්න ඕනේ. ඒකට අපි මෙන්න මේ විදිහට triple crochet එකක් ගොතා ගන්නවා. triple crochet එකක් ගොතා ගන්නවා මෙන්න මේ විදිහට 3 පට පෙරවිල්ලා. ඊළඟට මේක හොඳට හදාගෙන half double crochet එකක් ගොතනවා. ඊළඟට තව half double crochet එකක් ගොතනවා. ඊළඟට තවත් half double crochet එකක් ගොතනවා. ඊළඟට අපි ගොතන්නේ double crochet 3ක්. මේ විදිහට double crochet 3ක් ගොතනවා. මේ හැම ස්ටිච් එකක්ම මුල් පාඩම් වල ඉතාලම කෙටියෙන් කියලා තියෙනවා. ඒ නිසා අමතක කෙනෙක්ට ඒව බලා ගන්න පුළුවන්. ඊළඟට අපි heart එක අවසන් කරන්න ආයමත් chain දෙකක් ගොතලා slip knot එකකින් සම්බන්ධ කරගන්නවා. ඊළඟට bookmark එකේ dumbbell කොටස සහ tassel කොටස ගොතා ගන්න ඕන නිසා අපි මෙන්න මේ විදිහට ආයමත් සැරයක් double crochet එකක් ගොතා ගන්නවා. ඒක සමබරව තියෙන්න ඕන නිසා ඊළඟට තවත් double crochet එකක් ගොතා ගන්නවා. ඊළඟට slip knot එකකින් මේක සම්බන්ධ කරගන්නවා. දැන් අපේ heart එක හදලා ඉවරයි. මේ වගේ ලස්සන heart එකක් දකින්න පුළුවන්. ඊට පස්සේ මේ පිටිපස්සේ තියෙන නූල තද කරන්න ඕනේ. එතකොට මේ මැද තියෙන සිදුර වැහෙනවා. ඊළඟට නූල් දෙක පිටිපස්සට අරගෙන ගැටයක් දාලා නූල හිමීට සංගව ගන්න ඕනේ. මේ විදිහට එළියට ඇදලා අරගෙන සංගව ගන්න. දැන් අපිට ලස්සන heart එකක් හම්බුණා. දැන් අපි සුදු නූලක් අරගෙන දන්වැලක් ගොතා ගන්නවා. මේ දන්වැල හොඳින් පිටිපස්සෙන් මුලින්ම හිර කරලා තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ දන්වැල් කීපයක් ගොතා ගන්න. මම මෙතනට දන්වැල් 30ක් පමණ ගොතනවා දිගට ඕන නිසා. මේ දන්වැල දිගටම ගොතලා tassel එල්ලන ප්‍රමාණයට තරම් දික් වුණාට පස්සේ මේකේ නූල ටිකක් වැඩිපුර තියලා කපා ගන්න ඕනේ. දැන් මේ වගේ වට කීපයක් ඇඟිලි වටේ යොදාගෙන tassel එක හදා ගන්න ඕනේ. මේ නූල් වල හරි මැදින් අල්ල ගන්න. ඒකලා දන්වැලේ අර ඉතුරු කොටස අරගෙන මේ වගේ වටේට ඔතා ගන්න ඕනේ හරි මැදින්. හොඳට තදින් ගැට ගහගත්තට පස්සේ මෙන්න මේ වගේ ලස්සන tassel කොටසක් එනවා. දැන් අපි bookmark එක හදාගෙන ඉවරයි.
ඉතින් ඔයාලගේ අතින්ම මේ වගේ ලස්සන බුක්මාර්ක් එකක් හදාගෙන කෙනෙකුට තෑගි දෙන්න පුළුවන්. තවත් මේ වගේ ප්‍රයෝජනවත් නිර්මාණයකට කැමති නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. මං හැමෝටම පිළිතුරු දෙනවා. ආයුබෝවන්. ස්තුතියි.